සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි බලමු මේ වීඩියෝ එකකින් කොහොමද අපි කම්පියුටර් එක වැඩ කරනකොට අපේ ස්ක්‍රීන් එක, අපේ ඩෙස්ක්ටොප් එකේ ස්ක්‍රීන් එක කොටස් කීපයකට බෙදාගෙන, එහෙම නැත්නම් ස්ප්ලිට් කරගෙන එකවර ඩොකියුමන්ට්ස් කීපයක් ඕපන් කරගෙන කොහොමද වැඩ කරන්නේ කියලා. මේ ඔයාලා දකින්නේ ඒ විදිහට මම ඩෙස්ක්ටොප් එක ස්ප්ලිට් කරගෙන ඩොකියුමන්ට්ස් කීපයක් එකවර ඔන් කරගත්ත විදි කීපයක්. මේ විදිහේ ක්‍රමවේදයක් උපයෝගී කරගෙන අපිට ඉතාම පහසුවෙන් ඩොකියුමන්ට්ස් අතර වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒකට තමයි මේ ස්ක්‍රීන් එක ස්ප්ලිට් කරන එකේ තියෙන වැදගත්කම තියෙන්නේ. මේ විදිහට දැන් මම මේ මෙතන ඩොකියුමන්ට්ස් 4ක් ඕපන් කරගෙන තියෙනවා. Windows 4ක් මේ විදිහට. ඉතින් මේ විදිහට වින්ඩෝ එක ස්ප්ලිට් කරගන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකකින් බලමු. පළවෙනිටම ඔයාලට ඕපන් කරගන්න ඕන ඩොකියුමන්ට්ස් කීපයක් මේ විදිහට ඕපන් කරගන්න. මම මෙතන Excel, Word, PowerPoint වගේ ඩොකියුමන්ට්ස් කීපයක් ඕපන් කරගෙන තියෙනවා. පළවෙනිටම අපි ඩොකියුමන්ට් එකක් ඕපන් කරගෙන මෙන්න මෙතනින් ක්ලික් කරගෙන මෙහෙම අපිට ඩ්‍රැග් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක ඩ්‍රැග් කරගෙන ගිහිල්ලා මෙතනට ගිහිල්ලා මෙන්න මේ සිලෙක්ෂන් එකක් පෙනෙද්දි මෙන්න මේ විදිහට ඔයාලට පේනවා මේ ෂැඩෝ එකක් විදිහට. මෙන්න මේ සිලෙක්ෂන් එක පේනකොට ඔයාලා මේක ඩ්‍රොප් කරන්න ඕනේ මෙතනින්. එතකොට ඔයාලට පේනවා මේකේ භාගයකට මේ වින්ඩෝ එක ෆික්ස් වෙනවා. ඊට පස්සේ අපිට ඕන අනිත් ඩොකියුමන්ට් එක, දැන් අපි හිතමු මට ඕනේ මේක කියලා. මේක ක්ලික් කරපුවාම මේක ඉතුරු භාගයට ඔටෝ මේ විදිහට රීසයිස් වෙනවා. ඉතින් මේ ඩොකියුමන්ට්ස් දෙකක් අපි එකවර ඕපන් කරගෙන වින්ඩෝ දෙකක් ඕපන් කරගත්ත අවස්ථාවක්. ඉතින් මේ වගේ අපේ ස්ක්‍රීන් එක මේ වගේ කොටස් දෙකකට ස්ප්ලිට් කරගත්තාම අපිට මේ දෙකේ වෙන වෙනම එකවර වැඩ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් මේකේ මේ Word document එකේ මොන හරි අපිට කුටි කරලා මෙහෙම මේකට ගෙනලා paste කරගන්න, මේ වගේ මොන හරි data තියෙනවා නම් tally කරලා බලන්න, මේ වගේ ලොකු පහසුවක් වෙනවා මේ වගේ documents දෙකක් open කරගත්තාම. ඊට පස්සේ අපි බලමු documents තුනක් මට ඕනේ නම් මේක කොටස් තුනකට ස්ප්ලිට් කරගන්න ඕනේ නම් කොහොමද කරන්න කියලා. දැන් මේ ડોකියුමන්ට් එක අපි හිතමු මේ වගේ කාලයකට තමයි මට ඕනේ කියලා. එහෙම වුණොත් ආයෙත් මම මේක මෙන්න මෙහෙම ක්ලික් කරගෙන මේ විදිහට මේ මුල්ලට මෙන්න මෙහෙම ඩ්‍රැග් කරනවා. එතකොට ඔයාලට පේනවා මේ වගේ කාලක සිලෙක්ෂන් එකක් මේ විදිහට. එතකොට මම මෙතන ඩ්‍රොප් කරොත් මේක මේ වගේ මේ ස්ක්‍රීන් එකෙන් 4න් එකකට මේක රීසයිස් වෙනවා. ඊට පස්සේ මට පුළුවන් මට ඊළඟට ඕනේ මේ ડોකියුමන්ට් එක නම් මම මේක ක්ලික් කරපුවාම මේ ඉතුරු කොටසට මේක රීසෙට් වෙනවා. ඊට පස්සේ මේ කොටස මෙහෙම භාගයක් විදිහට මේ තිරේ අපිට ස්ප්ලිට් කරගන්න පුළුවන්. ඊට අමතරව අපි හිතමු අපිට ඕනේ මේක 4කට බෙදා ගන්න කියලා. එහෙම වුණොත් මට පුළුවන් මේ වගේ තියෙන මේ වින්ඩෝ එක මේ වගේ මේ මුල්ලටම මෙහෙම ගෙනියලා සිලෙක්ෂන් එකේදී මේ වගේ ඩ්‍රොප් කරනවා. ඊට පස්සේ මට ඕනේ ડોකියුමන්ට් එක මෙතන මෙහෙම ක්ලික් කරලා මේ විදිහට කොටස් 4කට ස්ප්ලිට් කරගන්න පුළුවන් අපේ ස්ක්‍රීන් එක. ඉතින් මේ 4 දැන් අපිට වෙන වෙනම මෙහෙම වැඩ කරන්න හැකියාව තියෙනවා. එකක්වත් මිනිමයිස් වෙන්නේ නැහැ, මැක්සිමයිස් වෙන්නේ නැහැ. අපිට ඕන නම් විතරක් අපිට කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක ඔයාලට ඉක්මනින් වැඩ කරනකොට ඉතාම පහසු වෙන ඔප්ෂන් එකක්. මම හිතනවා ඔයාලා මේ වෙනකම් මේක දන්නේ නැත්නම් ඊට පස්සේ වැඩ කරනකොට ඔයාලට පුළුවන් මේක මේ විදිහට යූස් කරන්න. ඊට අමතරව මම මේකේ ඔයාලට මේ විදිහට මේක කරගන්න බැහැ නම් මේකේ ෂෝට් කට් එක මම කියලා දෙන්නම්. මම මේක මැක්සිමයිස් කරගන්නම් දැනට. තිබ්බ විදිහට රීස්ටෝර් කරමු අපි. හරි.
දැන් හිතන්න මේකේ මට ඕනේ මෙන්න මේ ડોකියුමන්ට් එක මේ පැත්තට මේ විදිහට කොටස් දෙකකට බෙදා ගන්න ඕනේ කියලා හිතන්න මේක එක කොටසකට එන්න. එතකොට මේකේ ෂෝට්කට් එක තමයි Windows key එකයි left arrow එකයි press කරපුවාම ඔයාලට පේනවා මේක මේ විදිහට එක පැත්තකට resize වෙනවා. ඊට පස්සේ මට ඕන නම් මේ ડોකියුමන්ට් එක ක්ලික් කරොත් මේක ඉතුරු කොටසට auto resize වෙනවා. ඊට අමතරව අපිට ඕන නම් මේක මේ වගේ හතරෙන් එකකට resize කරගන්න මෙහෙම තියෙද්දි Windows key එකයි up arrow එකයි මම press කරපුවාම මේක මේ window එකෙන් කාලකට resize වෙනවා. ඊට පස්සේ අපි හිතමු මට තව ડોකියුමන්ට් එකක් ඕනේ කියලා මේ වගේ. එතකොට මට පුළුවන් මේක Windows key එකත් එක්ක මේ විදිහට පාතට මේ රීසෙට් කරගන්න. ඊට පස්සේ මගේ ප්‍රසන්ටේෂන් එක නම් මෙතන ඕපන් කරගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ මේකත් ඕනේ නම් Windows key එකයි up arrow එකයි press කරලා මේ විදිහට උඩට හතරෙන් එකකට ගන්න පුළුවන්. තව ડોකියුමන්ට් එකක් ඕපන් කරගන්න ඕන නම් මෙතන මේ විදිහට ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට වින්ඩෝ එක කොටස් දෙකකට තුනකට හෝ හතරකට අපිට ස්ප්ලිට් කරගැනීමේ හැකියාව තියෙනවා. මේ වගේ දැන් අපිට වෙන වෙනම වැඩ කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි ඉදිරියේදී වැඩ කරනකොට කියලා. මේ සම්බන්ධයෙන් මොන හරි ගැටලුවක් තිබ්බොත් ඔයාලා පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකකින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එච්චරයි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.